දැන් රීඩින් වල ගොඩක් ස්ටුඩන්ට්ස් ලා මගෙන් අහනවා මේ මගේ රීඩින් ස්පීඩ් එක අඩුයි නැත්නම් මට රීඩින් වලට ලකුණු හම්බෙන්නේ නැහැ මොකද වෙන්නේ කියලා මොකද මේ වෙන්නේ කියලා හරි සෝ ලොකුම දේ තමයි ගොඩක් වෙලාවට මම ඉස්සෙල්ලාම අහන්නේ ස්ටුඩන්ට්ස් ලාගෙන් කොච්චර ඒගොල්ලෝ කියවනවද කියලා පොත් හරි මැගසින්ස් හරි ආටිකල්ස් හරි කොච්චර කියවනවද කියලා දවසකට right සෝ ගොඩක් වෙලාවට මට ඒකට පොසිටිව් ආන්සර් එකක් එන්නේ නැහැ සෝ කමන්නේ ඊළඟ ප්‍රශ්නේ තමයි ඊළඟට ඔයාගේ රීඩින් ස්පීඩ් එක මෙෂර් කරලා තියනවද කියලා right so reading speed එක අපි measure කරන්නේ සාමාන්‍යයෙන් words per minute කියලා unit එකකින් right so මේ පැයට කිලෝමීටර් වගේ measuring unit එකක් ඒක so ideally PT and IELTS or band 60 above target කරනවා නම් නැත්නම් band 6.5 IELTS වලට above target කරනවා නම් ඔයා 300 words per minute කියන එක reach වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම right so එතකොට අපි බලමු කොහොමද ඒක reach කරන්න කියලා bbc.com එක අපේ very popular reading resource එකක් ඒක මගේ classes වල reading list එකේ තියෙනවා අනිවාර්යයෙන්ම so මේකින් මේ ගොඩක් වෙලාවට ඔයගලන්ගේ PT academic reading වලට සහ IELTS academic reading වලට මේ website එකෙන් ගොඩක් articles ගන්නවා right so අපි මෙහෙම copy කරනවා අපිට මේ article එක කියවන්න ඕන නම් මම මේ arts කියන section එකෙන් තමයි මේ article එක ගත්තේ මෙන්න මේක මේ copy කරලා මම මෙතන accelerator කියන එකේ paste කරනවා right so accelerator.com කියලා කියන්නේ මේක අපේ speed reading tool එකක් අපේ reading speed එක measure කරන්න use කරන tool එකක් මෙතන copy කරලා මම මෙතන ඕන එකක් edit කරන්න පුළුවන් right so මෙන්න delete කරලා ඕනනම් අඩු කරන්නත් පුළුවන් words ටික. අපි බලමු දැන් අපේ reading speed එක කොහොමද කියලා. begin කියන එක click කරලා ඔයාලට පේනවා ඇති මේ වචන chunk එකක් තමයි ඔයාගේ S ඉස්සරහා පේන්නේ. right so usually chunks කියලා කියන්නේ අපි IELTS and PT මතක තියාගන්න design කරලා තියෙන්නේ ඉංග්‍රීසි ඉගෙන ගන්න students ලාට නෙවෙයි. මේක middle level නැත්නම් intermediate English learners ලාට design කරලා තියෙන exam එකක්. right so මේකේ පහක් තියෙනවා මෙන්න වචන පහක groups තමයි අපි කියවන්නේ මොකද අපිට ඉක්මනට මේක කියවලා ඉවර කරන්න ඕන හින්දා right so මතක තියාගන්න අපි current setting එකේ තියෙන්නේ වචන 81ක් කියවනවා at 300 words per minute දැන් මම මෙතනට ගිහිල්ලා මම settings වලට click කරලා මම මේක වචන 200න් පටන් ගන්නවා මොකද ගොඩක් ස්ටුඩන්ට්ස් ලගේ average reading speed එක වචන 200ක් per minute right so මේක ideally improve කරගන්න ඕනේ 300 words per minute වලට so මං කියන්නේ ස්ටුඩන්ට්ස් අට මේ එක සතියෙන් සතිය improve කරගන්න right so මේ සතියේ 200 words per minute try කරන්න ඊළඟ සතියේ 250 words per minute try කරන්න ඊට පස්සේ සතියේ 300 words per minute try කරන්න so දවසකට විනාඩි 10ක් විතර ප්‍රැක්ටිස් කරන්න ඕනේ මේක right so කොහරි බස් එකේ ඉන්නකොට හරි ට්‍රාන්ස්පෝර්ට් එකේදී හරි මේ පොඩ විනාඩි 5-10 තමන්ගේ busy schedule එකෙන් අරගෙන ප්‍රැක්ටිස් කරන්න එක ලොකු වෙලාවක් නෙවෙයි right so ඒකට තමයි commitment එක කියලා කියන්නේ ඔයාගේ band score එක achieve කරන්න so 200 words per minute වලින් පටන්ගෙන අපි new text යන්න ඕනේ ආයෙත් ඊට පස්සේ begin කරලා so read කරන්න right so read එක click කරාම ඔයාට පෙරේ ඔයා 200 words per minute වලදී තමයි මේක කියවන්නේ right so මාත් එක්කම try කරලා බලන්න තමන්ගේ reading speed එක මොකක්ද කියලා right so 200ට වඩා අඩුයි නම් මේක අමාරුයි නම් කියවන්න මතක තියාගන්න මේ ශබ්ද නගා කියවන එක නෙවෙයි මේක හිතෙන් කියවන්නේ right and කියවන එක විතරයි අපි කරන්නේ අපි තේරුම් ගන්න assume කරන්නේ නැහැ attempt කරන්නේ නැහැ right so so make a 200 words per minute make a comfortable netta make a 100 150 wage try kalla balan right so I'm going to go for 250 words per minute now make ideally ar 200 සතියක් practice කළා 250ට යන්න ඕනේ right so මෙතන තියෙන එක එක මේ functions speed variability එහෙම functions වගේක් තියෙනවා so save කරන්න new text කියලා ආපස්සට එන්න ඕනේ and then begin කියලා ඔයාලට පෙනේ දැන් 250 words per minute වලට යනවා so මේකේ බලන්න 250 okay ද කියලා right comfortably කියවන්න පුළුවන්ද කියලා okay so අනිවාර්යයෙන්ම comment section එකේ type කරන්න තමන්ගේ current reading speed එක මොනවාද කියලා මම හැම comment එකටම reply කරනවා right so this is 250 words per minute then අපි බලමු අපි 300 words per minute තමයි අපේ ideal target එක right
go to new text again and click on begin. Right. Right. So මේක තමයි අපේ readings target reading speed එක වෙන්න ඕනේ. Right. So මොකද ගොඩක් වෙලාවට අපි 300 words වගේ කියවන්න ඕනේ question එකයි passage එකයි included for PTE and reading questions වලට. ඒක තනි question එකකට වචන 300ක් විතර කියවන්න ඕනේ. සහ අපි මේ attempt කරන time limit එක single question එකක් විනාඩි 2ක් විතර maximum තමයි ගන්න පුළුවන්. Right? So විනාඩි 2ක් ඇතුළත reading portion එක answering process එක reading portion එක විනාඩියෙන් ඉවර කරන්න පුළුවන් කියලා කියන්නේ you have enough time to finalize the answer and copy down the answer. හරි ඒක තමයි අපේ target එක. ඒක තමයි අපේ reason එක. මෙන්න මේ 300 words per minute වලට aim කරන්න. Right? So follow me if you want to unlock your dream IELTS or PTE score.